අද මට කතා කරන්න හිතුනේ අපි හැමෝම කවදා හරි ජීවිතේ අත්විඳලා තියෙන දෙයක් ගැන. ඔයාටත් කවදා හරි එහෙම දැනලා තියෙනවද දන්නේ නැහැ. මිනිස්සු ගොඩක් ඉන්නවනේ මේ ලෝකේ. මෙසේජස් ගොඩක් එනවා අපේ ෆෝන් එකට, සෝෂල් මීඩියා එකේ නොටිෆිකේෂන්ස් ගොඩක් එනවා. ඒත් හිත ඇතුලේ නිකම් තනිකමක් වගේ දෙයක් ඉතුරු වෙලා තියෙනවා වගේ අපිට සමහර වෙලාවට දැනෙනවා. මට නම් මේ ෆීලිං එක හරි අමුතුයි. මොකද සමහර වෙලාවට අපිට ඇත්තටම කෙනෙක්ව ඕනේ. ඒ තවත් සමහර වෙලාවට අපිට ඕනේ කවුරුත් නැතුව ටික වෙලාවක් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. ඒක ටිකක් කන්ෆියුසිං වගේ තමයි. එතකොට මට හිතුණා තනියම ඉන්න එකයි තනි වෙන එකයි ඇත්තටම එකම දෙයක්ද? ඔයා මගෙන් ඇහුවොත් තනියම ඉන්නකොට ඔයාට දුක හිතුනේ නැද්ද? එහෙම වුණොත් මම කියන්නේ සමහර වෙලාවට හිතිලා තියෙනවා. ඇත්තටම හිතනවා. මම මිනිස්සෙක්නේ. සමහර දවස්වල කවුරු හරි එක කතා කරන්න ඕන. කවුරු හරි අද ඔයාට කොහොමද කියලා ඇහුවනම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි හැම තනියම ඉන්න මොහොතක්ම දුකක් නෙමෙයි. සමහර දවස්වල මම තනියම ඉන්න එක එන්ජොයි කරනවා. හැබැයි හැම තනියම ඉන්න මොහොතක්ම දුකක් නෙමෙයි. මම තනියම ඉන්න එක එන්ජොයි කරනවා. මියුසික් එකක් දාගෙන වෙන්න පුළුවන්. වින්ඩෝ එකක් ළඟට වෙලා එළිය බලාගෙන වෙන්න පුළුවන්. මොනවා හරි හිත වෙන්න පුළුවන්. කිසිම කෙනෙක්ට එක්ස්ප්ලේන් කරන්න ඕනේ නැතුව ඒ වෙලාව මම මටම හදාගන්නවා. ඒක ඔයාලට හිතෙන්නේ නැද්ද? අපි තනියම ඉන්න බය වෙන්නේ අපි තනිකමට බය නිසාමද කියලා. නැත්තම් අපි තනියම ඉන්නකොට අපේම thoughts වලින් බේරෙන්න බැරි කම නිසාද? මොකද අපි බිසි වෙලා ඉන්නකොට හැම දෙයක්ම easy. ෆෝන් එක තියෙනවා, TikTok එක තියෙනවා, Instagram එක තියෙනවා. කෙනෙක් එක්ක chat කරන්න පුළුවන්, මියුසික් එකක් දාගන්න පුළුවන්. ඒ ෆෝන් එක පැත්තකින් තියලා නිහඬව ඉන්නකොට අපේ හිත අපිත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඒ කන්වර්සේෂන් එක හරියම අමාරුයි සමහර වෙලාවට. මම සමහර වෙලාවට හිතනවා අපි හැමෝම අපේම පොඩි ෆැන්ටසි වර්ල්ඩ් එකක ජීවත් වෙනවා වගේ නේද කියලා. අපිටම තියෙන කැරක්ටර්ස්, අපිටම තියෙන ස්ටෝරීස්, අපිටම තියෙන ප්ලේසස්, කවුරුත් නොදන්න මෙමරීස් මේ ලෝකෙට ඇතුල් වෙන්න පුළුවන් අපිට විතරයි. ඉතින් සමහර විට තනියම ඉන්න එක කියන්නේ ලෝකෙට ආපහු යන්න එක වෙලාවක් වෙන්නත් පුළුවන්. එතන කවුරුත් එයාව ජජ් කරන්නේ නැහැ. කවුරුත් එයාගෙන් එක්ස්පෙක්ට් කරන්නේත් නැහැ. ඔයාට ඔයා වෙලා ඉන්න පුළුවන්. ඉතින් මම කියන්නේ හැම වෙලාවෙම තනියම ඉන්න මිනිස්සු ඕනේ නැහැ, ෆ්‍රෙන්ඩ්ෂිප්ස් ඕනේ නැහැ කියලා නෙමෙයි. මිනිස්සු ඕනේ, ආදරෙත් ඕනේ, මිත්‍රශීලීත්වයක් ඕනේ, සම්බන්ධතාවක් ඕනේ. හැබැයි තමන් එක්ක තමන් ඉන්නත් ඉගෙන ගන්න ඕනේ. මොකද අන්තිමට ඔයා කොච්චර මිනිස්සු අතරේ හිටියත් ඔයා එක්ක හැමදාම එකම කෙනා ඔයාම විතරයි. ඒ නිසා තමන් එක්ක ඉන්න එක අන්කම්ෆර්ටබල් නම් ටික මේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක හදාගන්න. තනියම කොෆි එකක් බොන්න, තනියම වෝක් එකක් යන්න, නෝට්බුක් එකක් අරගෙන රැන්ඩම් තෝට්ස් ටිකක් ලියන්න, සන්සෙට් එක බලන්න, නැත්නම් කිසි දෙයක් නොකර ටික වෙලාවක් නිකන් ඉන්න. ඉතින් ටිකෙන් ටික කතාවේ අවසානයටත් ඇවිල්ලා. සමහර වෙලාවට තනියම ඉන්න එක තනිකම නෙමෙයි. ඒක ඔයාට ඔයාවම හම්බෙන පුංචි නිහඬ ලෝකයක් වෙන්න පුළුවන්. ඉතින් මේක බලන ඔයා තනියම ඉන්න වෙලාවල් එන්ජොයි කරන කෙනෙක්ද නැත්නම් තනියම ඉන්නකොට ඕවර්තින්ක් කරන කෙනෙක්ද කියලා මට කමෙන්ට් එකකින් කියන්න. මමත් මේ කමෙන්ට් එක හෙමින් හදාගෙන යන්නේ. මේක ලොකු දෙයක් වෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. අපිට පොඩි නිදහසක් දැනෙන පුංචි තැනක් වුණා නම් ඇති. මම කතා කරන මේ වගේ දේවල් ඔයාටත් sometimes දැනෙනවා නම්
මේ අලුතින් හැදෙන පුංචි කමියුනිටි එකට සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා. අපි ඉස්සරහට තව කතා කරමු ජීවිතය ගැන, අපේ හිත ගැන, අපි කාටවත් නොකියන දේවල් ගැන, සමහර විට අපේ මේ පුංචි ෆැන්ටසි වර්ල්ඩ් එක ගැන. එහෙනම් ඊළඟ කතාවෙන් හම්බ වෙනකන් ඔයාගේ ලෝකෙට සුබ දවසක්.